ආයුබෝවන් ආදරණීය යාළුවෝ හැමෝටම. යාළුවෝ කීප දෙනෙක් කමෙන්ට් එකකින් ආව ප්‍රශ්නයක් තමයි එයාලගේ මල් පැලවල මල් එන්නේ නැහැ, ගහ සාර්ථක නැහැ, පෝච්චි වල පස් හරිම හයියයි මොකද කරන්න කියලා. ඉතින් හැමෝටම දැනගන්නත් එක්ක මම කරන සත්කාර මම ඔයාලට අද කියා දෙන්නම්. මේ සත්කාරයේ තියෙන විශේෂත්වය මාසෙකට එක ගමනක් කරාම හොඳටම ඇති. ඊට පස්සේ මල් එනවා බලලා ඔයාට ඒ සතුට විඳින්න පුළුවන්. විචිත්‍ර පත්‍ර තියෙන කොළිය සහ මිදුල ලස්සන කරන තනකොළ ටික හරි ලස්සනට ඔයාලට රැක ගන්න පුළුවන් පුංචි උපක්‍රමයක් මේ වීඩියෝ එක තුලින්ම කියලා දෙන්න. වීඩියෝ එක ඔන්න ස්කිප් කළා දෙන්න ගැටලුව හැමදාමත් තියෙවි. සත්කාරයට යන්න කලින් මගේ මේ පැලවල තියෙන ලස්සන බලන්න. ඒ වගේ පිරිපුන් පෙනුම බලන්න. මේ සුදු බෝවිටිය. මේ වගේ පැල කීපයක් දැන් මගේ ළඟ තියෙනවා ලස්සනට මල් එන. ඒ පැලේ පත්‍රාගිස්සේ කහ පාට උනත් දැන් ඒකත් ටිකෙන් ටික අඩු වෙගෙන තමයි යන්නේ. මේ තියෙන්නේ සරු බෙස්ට්. පෝච්චි වෙනුවෙන්ම සැකසූ විශේෂිත වූ පස් මිශ්‍රණයක්. කවරේ පිටින් නැතිත් මෙහෙම අල්ලද්දී තද ගතියක් දැනෙන්නේ නැතුව හැලෙන සුළු ගතියක් අතට දැනෙන්න ඕනේ. මේක තමයි ඇක්‍රිපවර් කාබනික බෝරික. 100%ක්ම ස්වභාවිකයි. මිල වෙන්නේ රුපියල් 600යි. ගෙනාව කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මාස 2කට එකක් ගෙනාම හොඳටම ඇති. ලීටර 10 බෑග් එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලත් කියන බලාපොරොත්තුෙන් ඉන්නා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න. කළු හෝ දුඹුරු පැහැතිව කුණු ගඳක් නැති ස්වභාවික පස් සුවඳ දැනෙන්න ඕනේ. අතින් අල්ලනකොට ලිහිල් බවක් දැනෙන්න ඕනේ. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ප්‍රතිශතය ඒකත් බලන්න. ඒත් එක්කම ප්‍රමිති සහතිකය ගැන සැලකිලිමත් වෙන්න. අපිට වමනා විදියට නැති වුණොත් අපරාධෙනේ. තුන්වෙනි එක තමයි යාරමිලා ටාගට් කැට පොහොර එක. මල් හැදෙන්න, ගෙඩි හැදෙන්න හදාපු පොහොර එකක්. මේ හැම දෙයකටම යන්න කලින් මගේ ආදරණීය යාළුවෝ ටික මෙන්න මේක නම් බලන්නම ඕනේ. මේ තියෙන කුස්සියෙන් ඉවත් කරලා මම ගෙදරම හදාගන්න පොහොර එක. ඉතින් ඔන්න බලන්න කුස්සියෙන් ඉවත දාන එළවලු වලින් කැපී ඉවත් වෙන සියලුම දේවල් මම මේ වගේ පෝච්චියකට දාලා පස් දාලා කාලයක් තිස්සේ තියෙන්න හරිනවා. ඉතින් මෙන්න මේවත් අපිට අපේ මල් පෙර සඳහා යොදා ගන්න පුළුවන් හොඳම දේවල්. ඔයාලා දැකලා ඇති නේද මගේ මල් පෝච්චි තුලත් තක්කාලි, අමු මිරිස්, කොච්චි වගේ පැල ಜಾති ඕන තරම් හැදිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ දේවල් වල පළදාව නැවතත් මගේ කෑම සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හාරසා පරිපෝෂණ වතුර දැන් කවුරුත් ඉසි කරන්නේ නැහැ නේද? ඒවත් අපේ පැල සඳහා ප්‍රයෝජනයට ගන්න. මේ කෙසේ කෙටි පොතු. ඇත්තම මම මේවත් විසි කරන්නේ නැහැ. මේ කොළ පාට ඒවට ඇටි කහ පාට ඒවා ගොඩාක් ප්‍රයෝජනවත් පැලවලට එහෙමයි කියලා මේ කොළ පාට එකත් මම විසි කරන්නේ නැහැ. ඒවත් තියෙන වෙලාවට ඒවත් කපලා මම මගේ මල් පැල සඳහා යොදා ගන්නවා. නොමිලේම ලැබෙන මේ පොහොර ಜಾති කුණු ගොඩේ නම් දැන් ඔන්න කුණු වෙන්න නම් දෙන්න එපා. අපි යමු නේද දැන් අපේ පෝච්චි වලට පොහොර මිශ්‍රණය හදාගන්න. බඳුන් මිශ්‍රණයෙන් මෙන්න මේ ලීටර කප් එකෙන් 3ක් මම දාගන්නවා. කාබනික පොහොර එකත් ලීටර කප් එකෙන් එකක් දාගන්නවා. ඒ කියන්නේ 3ට 1යි. සමහර විට කාබනික පොහොර වල චුට්ටක් කැට ප්‍රමාණය 1-2ක් විතර තියෙන්න පුළුවන්. ලිමිටක ආධාරයෙන් ඒ කැට ටික කුඩු කරලා ගන්න ඕන. එතකොට තමයි අපේ මල් පැලවලට ඉක්මනින්ම පෝෂණය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා මේ වර්ග දෙක හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ. ඒක හොඳට මිශ්‍ර කරගෙන අපි යමු දැන් අපේ කැට පොහොර ටික බෝතලයට දාගෙන වැඩේ පාසු කරගන්න. මේ විදිහට ඇසුරුවෙන් නිදහස් කරගන්න පොහොර ටික පියන හොඳින් මෙහෙන බෝතලයකට දාලා හුලන් නොවදින ලෙස තියන්න අපි වග බලා ගන්න ඕනේ. හුලන් වැදුනොත් මේ වගේ තියෙන පෝෂණ ශක්තිය නැති වෙලා යනවා. මේ විදිහට සූදානම් කරගත්තට පස්සේ කම්මැලිකමක් නැතුව අපිට අපේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ කොටස නම් මම දැන් පෙන්නුවට කලින් දවසේ තමයි මම මේව කරගත්තේ. මේ පෝච්චි වල තනකොළ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉවත් කරන්න ඕනේ. මොකද තනකොළ වලින් අපි දාන පෝෂණය ඔක්කොම උරලා ගන්න නිසා. ඊට පස්සේ ඔය මතු පිට තියෙන පස් තට්ටුව මුල් ටික කැඩෙන්නේ නැති වෙන්න හරි සියුම්ම ඔන්න ඔය විදිහට අතින් හරි අපිට තියෙන මොකක් හරි උපකරණයකින් ඉවත් කරගන්න ඕනේ. විශේෂම දේ මුල් වලට හානි සිද්ධ කරගන්න නම් එපා. ඒකට අපේ ගහ මැරිලා යන්න බලන නිසා. ඔයාලට පේනව නේද මගේ මල් පෝච්චියේ තියෙන පස් කොච්චර සියුම්ද කියලා. ඉතින් ගහක් හොඳ සාර්ථකව හැදෙන්න අන්න ඒ වගේ සියුම් පස් වල තමයි හැදෙන්න ඕනේ. මොකද මේ වගේ තියෙන සිහින් මුල් හොඳින් ගමන් කරන්න පුළුවන් වෙන විදිහට අපේ පස් ටික තියෙන්න ඕනේ. ඉතින් කාලයත් එක්කම ඔය උඩින් තියෙන පස් කොටස අයින් කළා තමයි අපි නැවතත් අලුත් පෝෂණීය පස් ප්‍රමාණය අපේ පෝච්චිය තුළට එකතු කරන්න ඕනේ. උඩ පස් තට්ටුව අයින් නොකළොත් යට තියෙන මුල් වලට පෝෂණය ලැබෙන්නේ නැහැ. වගේම දාන පස් මාන්තේ අනිවාර්යෙන් වතුර දාතේ හොතගෙන බිමට වැටෙනවා.
ඊට පස්සේ මෙන්න මේ වගේ රසායනික කැටපොහර ටික දාන්න ඕනේ පෝච්චියේ අයිනටම. කොයිම වෙලාවකවත් ගහේ මුලට මේ වගේ රසායනික පොහර ಜಾති දාන්න යන්න එපා. අපේ පැලවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. බිම හිටවලා තියෙන පැලවලටත් ඒ විදියම තමයි. මුලට යොදන්න යන්න එපා. චුට්ටක් එහාට වෙන්න දාන්න. ඊට පස්සේ තමයි රසායනික කැටපොහර ටික වැසී යන පරිදි අපි අර සඳහා ගනිපු පස් මිශ්‍රණය එකතු කරන්නේ. එතකොට අපි අර රසායනික පොහර ටික මේ පස් ටිකෙන් වැහිලා යනවනේ. එතකොට පරිසරයට නිරාවරණය වෙලා නැති නිසා කැටපොහර වල තියෙන පෝෂණය හොඳට රැක දෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වතුර දාන්න ඕනේ. වතුර වලින් තමයි පස් ටික තැත වෙලා රසායනික කැටපොහර දිය වෙලා අපේ පැලයට ඉක්මනින් පෝෂණය ලබා ගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. එතෙන් කොලියස් සහ තනකොළ සත්කාරයට තව චුට්ටකින් යනකම් මෙන්න මේ ටිකත් අහන්න. මම මේ සියලුම දේවල් හැම පෝච්චියකටම බිම හිටවලා තියෙන හැම පැලයකටම දානවා. ඉතින් රුපියල් 600ක් 700ක් වගේ චූටි මුදලකට මම මේක ගෙනාවට මට මේක මාස 2කට 3කට සෑහෙනවා. මොකද මාසෙකට ගමනයි මම මේ සත්කාරය කරන්නේ. සමහර විට මගේ යාළුවන්ට මේ පස් මාධ්‍යය ගෙදරම හදා ගන්න පුළුවන් වටපිටාවක් ඇති. ඉතින් ඔයාලට පුළුවන් ගල් බොරළු ඉවත් කරලා හොඳින් සියුම් විදියට මේ පස් මාධ්‍යය සකස් කරගන්න. ඒ විදියට සකස් කරලා ඔයාලගේ පැල හිටවන්න. නිකම්ම ඔහේ පස් මේ බොරළුත් එක හිටවන්න යන්න එපා. එතකොට තමයි අපේ මල් පැල අසාර්ථක වෙන්නේ. ලස්සනට ගහ සාරව හැදිලා මල් පිපෙන්න ඕන නම් පස් මාධ්‍යය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වීඩියෝ එක බලන් යන අතරතුරේ යාළුවෙකුට හිතෙන්න පුළුවන් අනේ මොකටද මේ මල් පැල වෙනුවෙන් මෙච්චර නැහෙන්නේ කියලා. මේ මල් පැල ಜಾති ඔහේ හැදෙනවනේ කියලා. ඔව් එහෙමත් ඇදෙන පරිසරය, එහෙමත් ඇදෙන පළාත් තියෙනවා. ඒ වුණාට හැම පළාතටම මේ දේවල් එහෙම වෙන්නේ නැහැ. අපේ ලස්සන මිදල් තවත් ලස්සන කරන්න අපි මේ මල් පැල අරගෙන එනවනේ. ඒ අරගෙන ආවට පස්සේ එයාලට අවශ්‍ය කරන පෝෂණය එයාලට ලැබෙන්න තියෙන පරිසරයෙන් නැති වෙලා යනවා. අපේ පෝච්චි වල හිර වෙනවා කියන්නේ මෙයාලට පෝෂණය අපි විසින්ම සපයලා දෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය සපයලා දෙන්න බැරි වුණොතින් තමයි මල් ගෙඩි නැති ගස් ಜಾති අපේ මිදුල් වල තියෙන්නේ. වීඩියෝ එකේ ඊළඟ කොටසට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. මගේ මේ පුංචි channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන ගමන් ලස්සන පුංචි comment එකකුත් තියන්න. ඒක මගේ ආදරණීය පුංචි ඉල්ලීමක්. මගේ ලස්සන මිදුලේ වැඩවලින් ගන්න අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒකත් මට ලොකු ශක්තියක් වේවි. මේ හරිම ලස්සන ගෝලියස්. ඉතින් විසික් කරලා දැම්මත් හැදෙන අතු జాතියක් තමයි. ඒ වුණාට අර මංකුවේ අවශ්‍ය කරන පරිසර සාධක එයාලට ලැබුණේ නැත්තම් එයාලා අපිට ලස්සන ලබලා දෙන්නෙම නැහැ. ඉතින් අපි එයාලට ඒ දේවල් අපි විසින්ම ලබලා දෙන්න ඕනේ. මේ තියෙන යූරියා හරිම අඩු මුදලකට අපිට මේවා ගේන්න පුළුවන්. කම්මලි උයන් පල්ලෙකට උනත් හදන්න පුළුවන් හොඳම පෙළ වර්ගයක් තමයි කොලියස් කියන්නේ. ඉතින් මල් වල අඩුපාඩු පුරවන්න හරි ලස්සනට අපිට මේ කොලියස් පෙළ ගෙදර හදා ගන්න පුළුවන්. පුංචි සත්කාරයක් විතරයි එයාලට දෙන්න ඕනේ. කාලයක් යනකොට මුල් චුට්ටක් බොරුල් කරලා මෙන්න මේ වගේ යූරියා චූට්ටිත්තක් යහන්න ඕනේ. එතකොට මෙයාලගේ පාත්‍ර හරි ලස්සන වෙලා ගහසරුසාරා වර්ධනය වෙන්න මේ යූරියා ගොඩක් උදව් වෙනවා. ඊට උඩින් පෝෂණීය පස්මාදේ ටිකකුත් දාන්න අමතක කරන්න නම් එපා. මම නම් දාන්නේ සරු බඳුන් මිශ්‍රණය සහ කාබනික පොහොර එකතු කරලා හදාගත්තු පස් මිශ්‍රණය. ඔයාලට එහෙම කරගන්න බැරි නම් ගෙදර කුණු රොටු තිරලා ගිහිල්ලා එකතු වෙච්ච පස් තියනවා නේද? අන්න ඒන් ටිකක් දාන්න. මොකද මේවා කාලයක් තිස්සේ බිම තියන ඒවා නම් එතන පෝෂණය අඩු වෙලා ගිහිල්ලානේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි පෝෂණය ලබලා දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ මේ පොහොර ಜಾති ඔන්න ඔය විදිහට හොඳින් කට ගහලා අහුව වැටෙන්නේ නැති වැස්සට තෙමෙන්නේ නැති ස්ථානික තියන්නත් වග බලා ගන්න ඕනේ. පෝෂණ කොටස් බේර ගන්න ඕනේ නම්. මිදුල් වල තනකොළ සරසාර මදි නම් පැහැ අඩු වෙලා නම් තියෙන්නේ. හොඳින් විසිරීලා යන විදියට යූරියා ටිකක් ගේන්න. ඊට පස්සේ හොඳින් තෙමිලා යන වතුර දාන්නම ඕනේ. නැත්තම් තනකොළේ පිච්චිලා මැරෙන්න බලනවා. තනකොළ වවන්න පටන් ගත්ත මුල් කාලෙදිත් මම යූරියා ටිකක් ඉස්සා දැන් නම් ඉහින්න යන්නේ නැහැ. දැන් මෙයාලා පෝෂණය වෙන්නේ වැහි වතුරෙන්ම විතරයි. මොකද අපේ පළාත් වලට නිතරම වැස්ස ලැබෙනවා. ඉතින් යූරියා වල පෝෂණය මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. වැහි වතුර හොඳටම ප්‍රමාණවත්.